කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනද වගේම ගොඩාක් ආදරෙන් ඔයාලව මගේ channel එකට පිළිගන්නවා. අදත් ඉතින් ලස්සන මල් ගොඩාක් එක්ක ගෙවුණු අලුත් දවසක ආරම්භයක්. ඔන්න ඉතින් අද දවසේ මම පොඩි වෙලාවක් වෙන් කරගත්තා මගේ මිදුලේ කරන්න තිබුණු පොඩි වැඩ වගයක් කරගන්න. ඉතින් අද විතරක් නෙවෙයි වෙනදත් මම පොඩි හරි ටයිම් එකක් මගේ මල් පැල වෙනුවෙන් වෙන් කරනවා. හැබැයි අද ඊට වැඩිපුර වෙලාවක් වෙන් කරගත්තා. මොකද අලුතින් පැල ටිකක් හදාගන්න තිබුණා සහ තව පැල වගයක් පෝච්චි වලට දාගන්නත් තිබුණා. ඉතින් මෙන්න මේ විදියට තමයි අද දවසේ උදේ වරුව මලුත් එක්ක මම ගත කරේ. ඉතින් ඔයාලත් එක්කයි ෂෙයා කරගන්න හිතුණා කාට හරි මොටිවේෂන් එකක් වෙයි කියලා. මේ මම හදාගන්න ලෑස්ති පිලෝඩෙන්ඩ්‍රෝන් වර්ගයට අයිති පැල කීපයක්. ඉතින් අද මම මේ පැල ටික හදාගන්න මාධ්‍ය විදියට පාවිච්චි කරේ මතු පිට පස් එක්ක වැලි. ඉතින් මේවා පොල් එලිත් එක්කත් පිලෝ වර්ග හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ක්‍රම දෙකටම පිලෝ වර්ග හදනවා. මේ මීඩියා එකටම ඔයාලට කොම්පෝස්ට් වලින් කොටසකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අරගෙන හොඳට මේ විදියට කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදියට පිලෝ වර්ග හදලා නැති කෙනෙක් නම් මේ ක්‍රමයට try කරලා බලන්න. හරි ලස්සනට පැල ටික හදාගන්න පුළුවන්. වෙනදට නම් ඉතින් මම අලුතින් පැල හදනකොට ගන්න පුංචි ප්ලාස්ටික් පෝච්චි. අද නම් ඒ ඔක්කොම ඉවර වෙලා. මොකද පහුගිය දවස්වල වැස්සනේ හොඳටම. ඉතින් වැහි කාලේ පැල හදන්න ඉතින් හොඳ කාලයක් නිසා මමත් ඒ තිබුණ පෝච්චි ඔක්කොම එකතු කරලා පැල හැදුවා. ඊට පස්සේ පෝච්චි ගෙනල්ලත් පැල හැදුවා. ඉතින් මේ වෙලාවේ ඔක්කොම පෝච්චි ටික ඉවර වෙලා. පෝච්චි ටික ඉවර වෙලා කියලා පටන් ගත්ත වැඩේ අතරමඟ නතර කරන්න බැහැනේ. මොකද වැඩක් පටන් ගත්තනම් මොන විදිහකින් හරි ඒක ඉවරම කරන්න ඕන. ඒ නිසා ගෙදර තිබුණු මේ වගේ මලු කීපයක් එකතු කරගෙන මම පැල ටික හදන්න පටන් ගත්තා. ඔයත් ඉතින් මම වගේ මල් හදන කෙනෙක් නම් මේ විදියට වගාමලු පාවිච්චි කරන එකත් ගොඩක් වාසිදායකයි. ඉතින් ඔයාට ඒ වෙනුවෙන් පුංචි කාලයක් හැබැයි වැය කරන්න වෙනවා. ඉතින් තවත් දෙයක් ඔයාලගේ ගෙවල් වලත් මේ විදියට ලොකු පැල තියෙනවා නම් මෙන්න මේ විදියට ඔයාලට ඒ වගේම පුංචි පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. ඉතින් සමහර අයට මේක ටිකක් අමාරු වැඩක් කියලා හිතුණත් ඇත්තටම එහෙම නැහැ. පේනවනේ මේක හරිම පුංචි වැඩක්. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න හිතුණා. ඉතින් ඔයාලා මේ විදිහට මොන පැලේ හැදුවත් මේ පැලේ මෙන්න මේ ඔයාලට පේන කොටස තියෙනව නේද? ඉතින් කිසිම දවසක පැල හදද්දි මේ කොටස පස්සරට වැහෙන්න යට කරන්න එපා. මොකද එහෙම වුණාම පැල මැරෙන්න බලනවා. සමහර අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි පැල තවාන් වලින් වගේ මේ වගේ පැල ගෙනාවම අපි ගෙදර ගෙනල්ලා ඒ පැල වෙනම පෝච්චි වලට දානවනේ. එතකොට ටික දවසක් යනකොට මේ පැල මැරිලා යනවා. සමහර විට ඔයාලා තින් නොදැනුවත්වම මේ වැරද්ද වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කිසිම දවසක ඔන්න ඔය මම පෙන්නපු කොටස පස්සරට යට කරලා මල් පැල හදන්න එපා. ඉතින් මම මේ දේ මතක් කරේ කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවනම් ඒ කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඉතින් ඒ වගේ අලුතින් මල් හදන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒගොල්ලන්ටත් වැදගත් වෙයි. මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක නම් මගේ කලින් වීඩියෝ එකේදීත් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් මේව දැන් මම හදන්නේ රීපෝට් කරගන්න. මේ ප්ලාන්ට් එක නම් අපිට හැංගින් පොට් එකකට දාලත් හදාගන්න පුළුවන්. හැබැයි මට හිතුණා මෙයාව මෙන්න මේ විදිහට ආධාරකයක් යවලා මෙයාව හදාගන්න ඕන කියලා. මේ විදිහට පැල හැදුවහමත් ඒ පැලවලට හරි අමුතුම ලස්සනක් එකතු වෙනවා. ඉතින් ඒ නිසා මම ওই විදිහට ආධාරකයක් හදාගෙන මේ ප්ලාන්ට් එක හදාගන්න හිතුවා. මේ වගේ වැඩ කරන්න නම් ඉතින් පුංචි වෙලාවක් වැය වෙනවා. මහන්සියක් නැතුව කිසිම දෙයක් නම් අපිට ලබා ගන්න බෑ. ඕන දෙයක් ඉතින් එහෙම තමයි. මේ වගේ ඉතින් ලස්සනට ප්ලාන්ට් එකක් හදාගන්න පුංචි මහන්සියක් පුංචි කාලයක් අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා. ඒ වගේම ආදරෙන් සහ ඉවසීමෙන් මේ දේවල් රැක බලා ගන්නත් ඕන. ඒකත් අනිවාර්යයි. එතකොට ඉතින් ඒ දේවල් තුලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්.
ඔන්න ඉතින් ඔය විදිහට මම ප්ලාන්ට් එක හදාගත්තා. මම මේකට මේ දාලා තියෙන ආධාරකය ගොඩාක් උසට ගත්තේ නැහැ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ කැමැත්ත අනුව මේකේ උස ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මට තිබුණු අනිත් වැඩේ තමයි තවත් මම ගත්ත ප්ලාන්ට් එකකට ආධාරකයක් සවි කරගන්න තිබුණා. මම මේ ටිකක් ලොකු එස්ලෝන් බටයකට තමයි මේ විදිහට ලණුවොත්තලා මේ ආධාරකය හදාගෙන තියෙන්නේ. මොකද මේ ප්ලාන්ට් එක ටිකක් ලොකුවට හැදෙන ප්ලාන්ට් එකක් නිසා. මගේ ගෙදර තියෙන ගොඩාක් ප්ලාන්ට්ස් වලට මම මෙන්න මේ විදිහට ආධාරක හදාගෙන තියෙනවා. මේ විදිහට ආධාරකයක් දුන්නම ඒ පැල මාරම ලස්සනයි. ඒකට ඇත්තටම පුදුමාකාර ලස්සනක් තමයි ලැබෙන්නේ. මේ ප්ලාන්ට් එක නම් කට් කරගන්න පුළුවන් ප්‍රමාණයේ මද ප්ලාන්ට් එකක්. ඉතින් මම මේක දැම්මම කට් කරගත්තේ නැහැ. මට ඕන උනේ මේක ආධාරකයේ ලස්සනට හදාගන්න. අවශ්‍ය ප්‍රමාණයට හැදුනට පස්සේ මේක කට් කරලා පැල බෝ කරගන්න තමයි මං ආසාවෙන් බලාගෙන ඉන්නේ. මේ පැලේ හදාගන්නත් මම පාවිච්චි කරේ කලින් හදාගත්තු පස් මාධ්‍යම තමයි. ඊට උඩින් පොල්ලෙලි තට්ටුවක් අතුර ගත්ත පුංචිවට කපපු. මොකද පැලේ තෙතමනේ රඳා පවතින්න ඕන නිසා. මේ ප්ලාන්ට් එක මම ආධාරකයට සම්බන්ධ කරගත්තේ පුංචි කම්බියක් ආධාරයෙන් ප්ලාන්ට් එකට හානියක් නොවන විදිහට. ඉතින් මෙන්න මේ විදියට හදාගත්ත ප්ලාන්ට් එක මම මෙන්න මෙතන තමා තියාගත්තේ. කලින් තිබුණට වැඩිය බලන්නකො දැන් මේක ලස්සනද කියලා. ඉතින් මේ වගේ පුංචි වැඩවලින් තමන්ගේ මිදුල හරි ගෙදර හරි මේ විදිහට ලස්සන කරගන්න පුළුවන්. ඉතින් පුංචි අමුද්‍රව්‍ය ටිකකුයි පොඩි වෙලාවකුයි විතරයි ඕන වෙන්නේ. ඒ වගේම මම නම් මේ වගේ පුංචි වැඩ කරන්න ගොඩාක් ආසාවෙන්. මේ වගේ කොළ පාටත් එක්ක ජීවත් වෙද්දී ඒක මනසට හරිම නිදහසක්. ඉතින් අනිත් අයට වගේම තමයි මගේ ජීවිතේත් යම් අවස්ථාවල ප්‍රශ්න ගැටලු ඔය වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඒ වගේ හැම වෙලාවකදීම මේ වගේ දේවල් එක්ක ඉද්දී මට නම් ඒ වගේ ප්‍රශ්න ගැටලු ඇත්තටම ලොකුවට දැනෙන්නේ නැහැ. ගස්වැල් එක්ක මල් එක්ක ජීවත් වෙද්දී ඒ වගේ දේවල් ඔලුවට දාගන්න තරම් වෙලාවකුත් ඇත්තටම නැහැ. ඉතින් ඒ නිසා තමයි මම නිතරම වගේ කියන්නේ මල් එක්ක ජීවත් වෙන එක ඇත්තටම මානසික සතුටක් කියලා. ඉතින් සොබා දහමත් එක්ක ජීවත් වෙන අයට අනිවාර්යයෙන්ම සොබා දහමේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔයාලගේ ලස්සන අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදියට ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඔයා මගේ වීඩියෝ බලන්න අලුතින් එකතු වුණු කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. ඔන්න කතාවෙන් කතාව මට මේ ප්ලාන්ට් එක ගැන ඔයාලට විස්තර කියන්නත් අමතක වුණා. මේ ප්ලාන්ට් එක රිබන් ප්ලාන්ට් එකට අයිති ප්ලාන්ට් එකක්. ඉතින් හරිම ලස්සනයි බලන්නකෝ මේ ප්ලාන්ට් එකේ තියෙන රටාව. ඊට පස්සේ ඉතින් මමයි මගේ පුංචි බබයි එයත් මට ආවා උදව්වට. අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ තෙබ්බු පැලයක් හදාගන්න. ඉතින් ඔයා මගේ වීඩියෝස් එක්ක දිගටම එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති ලස්සන කහ පාට මලක්. මම ඔයාලට මේකේ ෆොටෝ එකක් දාන්නම් මේ මලේ. ඉතින් ඒ ප්ලාන්ට් එකක් තමයි මම මේ හදාගන්න යන්නේ. හරිම ලස්සන කහ පාට තනි පෙත්තක මලක් තමයි මේ ප්ලාන්ට් එකේ පිපෙන්නේ. මේ තියෙන්නේ අන්නේ මල. මේක හැංගින් පොට් එකකට දාගත්තාම හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අද උදේ වරුවේ ලස්සන මල් පැලත් එක්ක මගේ කාලය ගත වුණේ. ඉතින් ආයෙත් දවසක හම්බ වෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.